ඉතින් මාව මුණ ගැහෙන්න ආව ඉස්කෝලේක ළමයි ඒ ළමයා කොයි ඉස්කෝලේ යනවද කියලා දන්නේ නැහැ. මං විස්තර ඇහුවෙත් නැහැ. මුණ ගැහින්න ඇවිල්ලා හාමුදුරනේ මට නිින්ද යන්නේ නැහැ කියලා මාත් එක්ක ටිකක් කතා කරගෙන ඉන්නකොට මං කිව්වා පුතා උඹ මොනවා හරි පව් කරලා තියෙනවද? උඹ ඉස්කෝලේ යන කාලේ උඹගේ ජීවිතේ වරද්දාගෙන තියෙනවද? ඉතින් බිම් බලා ගත්තා. මේ hina වෙලා බිම් බලා ගත්තා. මං කිව්වා මොකද කියලා. ඊට පස්සේ මං කිව්වා ඇයි මේ ඉස්කෝලේ යන කෙල්ලවත් අරන් ගියාද කාමර වලට කියලා. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ මම මේ වෙනකොට කෙල්ලෝ 3 දෙනෙක් මේ අවුරුදු 17යි වයස. කෙල්ලෝ 3 දෙනෙක් කාමර වලට අරන් ගිහිල්ලා තිනවා කිව්වා. ඒතර මේ අම්මලා තාත්තලා රකින්න මේ චරිතයක් තියෙන කෙල්ලෝ 3 දෙනෙක් දැන් මේ වෙනකොට අවුරුදු 17 වෙනකොට විනාශ වෙලා. ඊට පස්සේ දැන් මට ඒක හරියට කිව්වේ මේ කඩේකින් මම ටොපි එකක් අරන් කෑවා කියන එක අපි ඇඟට නොදැනී කියන්නේ. ඒ වගේ කොල්ලෝ කියන්නේ දැන් ඉන්න ඉලන්දාරින්ට අපාය බයක් කියලා එකක් නැහැ. ඒතර අවුරුදු 17 වෙනකොට ඔහොම පටන් ගත්තා නම් මුන් මේ ලොකු වෙනකොට මොනවා කරයිද? අනිත් එක මුන් දැන් වයසට ගියාට පස්සේ මොනවද මේ ඇත්තන්ට කල්පනා කරන්න තියෙන්නේ? මේ ඇත්තන්ගේ දරුවෝ අනාගතේ පව්කම් කරනකොට කොහොමද අවවාද කරන්නේ? එතකොට දැන් පින්වතුනි මේ දේශනාව පුළුවන් නම් අරන් තියාගන්න මේ කරන දේශනාව අනාගතේ රත්තරන් වටිනවා. දැනටත් රත්තරන් වටිනවා. මොකද මේ සතර අපායක් ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. කියලා දෙන්න විසරද බවකුත් නැහැ. දන්නේත් නැහැ. රත්තරන් වටිනවා මේ සතර අපාය ගැන කියලා කාට හරි අහිංසක ළමයි ඉන්නවා. නුවණ තියෙන ශ්‍රද්ධාව උපදින ළමයි ඉන්නවා. මේවා විශ්වාස කරනවා මේ බුද්ධ ධර්මය. ඒකට ඒ ඇත්තෝ පව් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් ඉතින් ගොඩාක් මේ ටීවී එකෙනුයි Facebook වලිනුයි විහිළු යම රජ්ජුරුව අපාය විහිළුවට ගන්නවා. මම දැක්ක ළඟදී මම ගමනක් යනකොට මේ ටීවී එක දාලා නාට්‍යයක් තිබ්බා. ඒ නාට්‍යයේ මේ කියනවා මේ දැන් ඔය පහුගිය දවස්වල දැන් කොරෝනා පැතිරුණානේ. ඒතකොට ඒ වෙලාවේ කොහොම හරි කෙල්ලෙක් කොල්ලෙකුට කියනවා මේ අනේ මගේ ආදරේ කියන එක වෛරස් එකක් න ะ. ඔක්කොටම පැතිරෙනවනේ ඔක්කොටම මේක දැනෙනවනේ. කියලා මේ අර ඒක ගන්නවා අර යාළගේ ලෝකෙට ගන්නවා මේ විහිළු වචනයක්. නමුත් මේ මිනිසුන්ගේ ජීවිත විනාශ වෙලා මේ මිනි ගොඩ ගැහි විශාලා මහනුවරක් වෙන එක ගැන කතාවක් නැහැ. ඒ හැම එකක්ම විහිළුවටම ගන්නවා. යම රජුරුවත් විහිළුවටම ගන්නවා. අපායට ගිහිල්ලා යම රජුරන්ට කනට ගහලා එන්නේ කියලා කියනවා. ඒ එදාට ඒ වගේ විපාක භුක්ති විඳින්න වෙනවා. කියන වචනයක් පාසා. ඊට පස්සේ තියෙනවා එළුවන් කුකුලන් දැන් වැඩි ඕනේ නැහැ පින්වතුනි සාමාන්‍යයෙන් බලන්න මේ අපාය විස්තරය අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් hina වෙලා බණ කියන හාමුදුරනවා. එතකොට මට මේ අපාය විස්තරය කියාගෙන යනකොට hinaවක් මට කොහින්වත් ගන්න බෑ. මේ වචන ටික කියාගෙන යනකොට hinaවක් ගන්න බෑ මට. එතකොට මේ වගේ දුක් අන්දරවල් කොහොම ඇතිද කියලා හිතන්න. නිකන් මේ සංවේදී ස්නායු කපා ගන්න එපා. සංවේදී නහර කපා ගන්න එපා. මිනිසෙක් කිනුට සංවේදී වෙන්න ඕන. මේ ධර්මයට ඉදිරියේ සංවේදී වෙන්න ඕන. දැඩි වෙලා ගොරහැඩි වෙලා බෑ. ඔයාලා හිතන්නේ යම් දවසක් අඟුලිමාලයන් කඩුව අතට අරගෙන මිනි මරලා මිනිස්සු කෑ ගහද්දි ඒක හදවතට දැනුන්නේ නැද්ද? ඒ තාකල් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. යම් දවසක බුදුරජාණන් වහන්සේගේ ශාසනය මහාන වෙලා දරුවෙක් බිහි කරගන්න බැරිව අම්මා කෙනෙක් අඬද්දි අනුන්ගේ දුකේදී පපුව උණුනාද ඒ අඟුලිමාලයන්ගේ ආහනේ එදා ඉඳලා තමයි අඟුලිමාලයන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් උනේ. මේ හදවත තෙත් වෙන්න ඕන වෙන්වත්නි. මේ ධර්මයට සංවේදී වෙන්න ඕන. සංවේදී නැති හිතකට ධර්මය අල්ලන්න අමාරුයි. දැඩි හිතකට ධර්මය අල්ලන්න අමාරුයි. දැඩි හිතක් සංවේදී කරන්න ඕන. ඒකයි පින්වත්නි